ඔගොල්ලෝ දන්නා වාහනවල අංකතහඩු මුද්‍රණය කිරීම ටික කාලයකට නතර වෙලා තිබ්බා. නතර වෙලා තිබ්බේ අපි කාලයක් තිස්සේ මේක වාහන අංකතහඩු මුද්‍රණය කිරීම කොන්ත්‍රාත් සමාගම හරහා තමයි සිද්ධ කරන්නේ. ඒතර කාලයක් තිස්සේ එකම කොන්ත්‍රාත් සමාගම තමයි මේ අංකතහඩු මුද්‍රණය කරගෙන ගියේ. ඒතකොට නියමිත ප්‍රසම්පාදන කටයුතු අනුව අපි ප්‍රසම්පාදන කටයුතු පටන් ගත්තා. පටන් ගෙන ඉවර වෙලා ඒ අදාළ අපිට රජයට වාසි වෙන ආයතන තෝරාගෙන ඉවරලා ඒ ප්‍රමිතියට අනුව තාක්ෂණික කමිටුව ඇගීම අනුව අපි ඒ අදාළ ආයතන තෝරාගෙන ඉවර වෙලා ඒ ආයතනය හරහා මුද්‍රණ කටයුතු පටන් ගන්න දිනේ තමයි අද. එතන අද අපි පටන් ගන්නවා මේ කටයුතු. මේ වෙනකොට දල වශයෙන් ගත්තොත් එimhe අපිට අංකතහඩු මුද්‍රණය කරන්න බැක්ලොග් එකක් මුද්‍රණය නොකර එකතු වෙලා තියෙනවා වාහන ලක්ෂ 6ක වගේ මුද්‍රණය එකතු කරන්න මේ මුද්‍රණය කිරීමට තියෙනවා. මේකෙන් අපි කොන්ත්‍රාත් පිරිනමපු දවසේ ඉඳලා ගත්තොත් එimhe ලක්ෂ 1කමාරක වගේ වාහන ප්‍රමාණයක් තියෙනවා මුද්‍රණය කරන්න. ඒතර මේ ලක්ෂ 1කමාර මුද්‍රණය කිරීමේ වගකීම පැවරෙනවා මේ කොන්ත්‍රාත් සමාගමට. ඒ වගේම ඉතුරු වාහන ටික මුද්‍රණය කරන්නේ කෙසේද කියන එකත් තහඩු ටික මුද්‍රණය කරලා ලබා දෙන්නේ මේ සමාගම හරහාමද කියන එක අපි තීරණය කරලා ඉවරලා අපි ඉදිරි කාලේදී හිතනවා මේ බෑක්ලොග් එක ක්ලියර් කරන්න පුළුවන් කියලා. දැනට දල වශයෙන් දවසකට ලැබෙන සියලුම අලුතෙන් ලැබෙන සියලුම ඒවා මුද්‍රණය කරලා පිටකිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම අපි පටන් ගෙන තියෙනවා යම් කිසි පුද්ගලයෙක් අංකතහඩු වාහන රෙජිස්ටර් කරලා දුන්නාට පස්සේ ඒ පුද්ගලයාගේ මොබයිල් නම්බරයට ජංගම දුරකථන අංකයට පණිවිඩයක් යනවා මෙතනින් මුද්‍රණය කරලා ඉවර මෙතනින් එළියට ගියා කියන එක. ඒතකොට එයාට කලෙක්ට් කරගන්න පුළුවන් ඒ වෙලාවත් එක්ක දාන දර වශයෙන් පැය දෙකක් කිව්වොත් එහෙම පැය දෙකක් ඇතුළත නාරයන් පිටින් තමන්ගේ අංකතහඩුව කලෙක්ට් කරගන්න පුළුවන් කියන පණිවිඩයත් SMS එකක් කරා තමන්ගේ ජංගම දුරකථනයට යනවා.